මෙන්න පෙයාස් ඇවිල්ලා කොළඹට කිලෝ එක 500යි 500 කිලෝ එකට 500ක් දීලා තමයි ගත්තේ. කෑල්ලක් කාලා බැලුවා හොඳයි රසයි. හැබැයි ගෙඩිය චුට්ටක් පොඩි. මේ තියෙන්නේ. ඉතින් මේ බලන්න මේ තියෙන ලංකාවේ පෙයාස්. හැබැයි මේ ගෙඩිය දැන් ටිකක් පොඩිනේ. ඉතින් පොඩි කියලා මේකට අඬ ඉන්න එපා. මේක පොඩි වුණාට මේක ගුණයි. දැන් ඇපල් ගෙඩියක් ගත්තොත් ඇපල් ගෙඩිය කොච්චර කාලයක් යනවද ඇපල් ගෙඩියක් ඇපල් ලංකාවට එන්නේ. එතකොට ඒක කල් තියාගන්න කොච්චර බෙහෙත් ගන්නවද? ඉතින් ඒ වගේ නෙවෙයි දැන් මේ වගේ එකක්. මේකට බෙහෙත් සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් ගහනවා ඇති. ඊට වඩා ලොකු ප්‍රමාණයක් අර වගේ ඇපල් වලට ගහනවා. ඉතින් ඒ වගේ ලොකු බෙහෙත් ප්‍රමාණයක් ගහලා තමයි ඒක එච්චර කොච්චර කාලයක් ඇපල් ගෙඩියක් තියාගන්නවද? ඉතින් ගොඩාක් කල් ඇපල් තියාගන්න පුළුවන්නේ. ඒ තියාගන්න ඒවට එච්චර ප්‍රමාණයක් බෙහෙත් ගහලා තියෙන නිසා. ඉතින් මේ ගෙඩියේ සයිස් එක බලන්න එපා. ගොඩක් වෙලාවට ගෙඩි මහත් වෙන්නේ. මහත ගෙඩි හැදෙන්නේ ඒ කියන්නේ බෙහෙත් ගහලා වැඩි. බෙහෙත් ගහලා වැඩි ඒවා තමයි ලොකුවට හැදෙන්නේ. සාමාන්‍යයෙන් දැන් වෙළඳ පොළට උනත් ගිහිල්ලා එහෙම ලොකුවට හැදිලා තියෙන ඒවා ගන්නවට වඩා සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයේ අරගන්න එක තමයි වඩාත් හොඳ. මොකද ඒ වගේ ඒවට බෙහෙත් ගහලා තියෙන අඩු ප්‍රමාණයකින් අර ගොඩාක් බෙහෙත් ගහපු ඒවා අපි කනවා කියන්නේ ඒක අපේ ශරීරයට හොඳ නෑ. ඉතින් මේ ගෙඩියේ සයිස් එක බලන්න එපා. මේ ගෙඩි ටිකක් පොඩි. මම දන්නේ ඊට වඩා ලොකු ඒවත් තියෙයි සමහර විට. දැන් මේ අපි ගත්තේ වගේ ගෙඩි පොඩි. නමුත් ඒක රසයි. ඉතින් ඔයගොල්ලන්ටත් හම්බුනොත් අනිවාර්යයෙන්ම ගන්න මේ අපේ රටේ දෙයක්. අපේ රටේ අපේ මිනිස්සු හදපු වගා කරපු දේවල් තමයි මේ. ඉතින් එහෙමනම් කාලා බලන්න. මේක ඇත්තටම රසයි අපේ ලංකාවේ පෙයාස් එක. මේවා කොහෙන්ද ගේන්නේ? රාගලද? ඔයාව දානවා YouTube එකට. මේ රාගල වගේ මල්ලි කියනවද? මල්ලි කියනවද කියලා? හා. ඒ පොට්ටක් නැති. හා. මේක කිලෝ එක කීයද? 500යි නේ කිව්වේ. ඉතින් මේ ටිකයි නේ තව තියෙන්නේ. තව ටිකයි තියෙන්නේ නේ. තලවතු ගොඩ තියෙන්නේ. හරි මෙතන තලවතු ගොඩ තියෙනවා මෙන්න පෙයාස්. කිලෝ එක 500යි.